පරිපතේ සෙරර දියෝඩේ අරමුණ කුමක්ද? ළමයි අපි දන්නවා මේ සෙනර් දියෝඩ කියන්නේ නියත වෝල්ටීයතාවක් තියාගන්න පුළුවන් වෝල්ටීයතා ස්ථායි කාරකයක්. එතකොට අපෙන් අහන යාව දාන්නේ ඇයි කියලා. එතකොට අපි දන්නවා යාව දැම්මොත් අපිට මෙන්න මෙතන වෝල්ටීයතාව ඒ කියන්නේ පාදම වෝල්ටීයතාව බේස් එකේ වෝල්ටීයතාව නියත අගයක පවත්ව ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ලියන්න ඕනේ මේ පාදම වෝල්ටීයතාව නියත අගයක පවත්වා ගැනීම, පාදමේ විභවය නියත අගයක පවත්වා ගැනීම. ඉතින් මේකේ උත්තරය හැටියට තියෙනවා ළමයි. ඉතින් මේ IB හෝ ID නියතව පවත්වා ගැනීම කියලා තියෙන්නේ. ඉතින් ළමයි ඇත්තටම ධාරාවෙන් නෙමෙයි ඒක කියන්න ඕනේ. මේකේ ලියලා තියෙන ළමයි VB නියතව තබා ගැනීම කියලා. ඉතින් ඒකේ ලකුණු දෙකක් තියෙනවා. ඒ ලකුණු දෙක ලැබෙනවා.